ලොකු තනකොළ ගොල්ලක පුංචි තනකොළ පඳුරක ඊටත් වඩා පුංචි මලක් පිපෙනවා. හැබැයි විසිකැත්ත මේ තනකොළ පඳුර තියෙන පුංචි තනකොළ මල විසිකැත්ත විසින් කපා දමනවා. මේ තනකොළ පඳුර විසිකැත්තට කවියක් කියනවා. තමුන් නැහැට සුළු වූවත් මටත් මලක් තිබේ, කපා දමා තුනී කළත් යලිත් යලිත් පිබේ. තමුන් නැහැට සුළු වෙන්න පුළුවන්. හැබැයි මටත් තිබෙනවා මලක්, මටත් තිබෙනවා අභිමානයක්, මටත් තියෙනවා වටිනකමක්. ඒ මල තමුන් නැහේ විසිකැත්තෙන් කපා දැමුවා වුණත් යලිත් යලිත් පිබේ. හරියට ඔබේ හිතේ තියෙන අදිෂ්ඨානය වගේ. Be the change. වෙනස් වෙන්න. නොවෙයි වෙනස බවට පත් වෙන්න. සමාජයේ තියෙන අනිකුත් සියල්ල වෙනස් කරමින් මා වෙනස් වනවා නොවෙයි. මගේ වෙනස තුලින් මම සමාජය වෙනස් කරනවා. ඒ හිතවිල්ල එකයි අද දවසේදීත් අපි ඔබ මුණ ගැහෙන්නේ. Be the change. සුබුරුදු පරිදි ඔබ මුණ ගැහෙන්නට අද දවසේදීත් පැමිණෙනවා Be the change හරහා ලාල් කීර්ති ගුණවර්ධන මහතා, විශිෂ්ට ව්‍යවසායකෙක් සහ මේ කැමරා කාචයේ ඉදිරිපිට කියන දේ පැහැදිලිව ප්‍රත්‍යක්ෂයෙන් ඔප්පු කළ චරිතයක්, ව්‍යවසායකෙක්, ආයෝජකෙක් සහ තරුණ පරම්පරාවට, අනාගත පරම්පරාවට අතහිත දෙන්නෙක්, මඟ පෙන්වන්නෙක්. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. දැන් අපේ මේ කතාබහ එහෙම නැත්නම් අපේ මේ හිතවත්කම මාසික විතර කිට්ටුකමකට ඇවිල්ලා තියෙනවා. මේ Be the change වැඩසටහන හමාර වුවයින් පස්සේ මම දන්න ඔබේ දුරකථනයට නිවාඩුවක් නැහැ. කවුද වැඩිපුර කතා කරන්නේ? මොනවද ප්‍රශ්න? කොහොමද ප්‍රතිචාර? ඇත්තටම දිනෝෂ ගොඩක් අය කතා කරනවා. ඇත්තට මේ කතා කරන අය වැඩි පිරිසක් තරුණ අය, තරුණ පිරිස් විශාල වශයෙන් කතා කරනවා. ඉතින් හුඟක් අය කියනවා මේ ව්‍යාපාර ගැන නම්බුරුතාවය වැඩි. ඉතින් ගොඩක් අය අලුතෙන් ව්‍යාපාර පටන් ගන්න හරි කැමති. ඒ වගේම තමන් පටන් අරගනිපු ව්‍යාපාරය දියුණු කරන්න කැමති. සමහර අය එක තැනක හිර වෙලා ඉන්නවා. එතනින් උඩට යන්නේ කොහොමද? ඊළඟට අලුතෙන්ම පටන් ගන්න කැමති අයට තියෙන ප්‍රශ්නයක් මොකද්ද? නියවැරදි ව්‍යාපාරික අදහස කොහොමද අලුත් ව්‍යාපාරික අදහසක් ඇති කරගන්නේ? ඔය වගේ ව්‍යාපාරික පැත්තට තියෙන නැඹුරුතාවය ටිකක් වැඩි. ඒ විතරක් නෙමෙයි. ඉතින් ඇත්තටම බැලුවහම මේ දැන් විභාගයේ පාස් වෙන්න ඒගොල්ලෝ ඒ දේවල් ගැනත් අහනවා. ඉතින් ඔය වගේ විශාල ප්‍රතිචාර තියෙනවා. ඉතින් ඇත්තටම මේ වැඩසටහන හරහා සතුටුදායකයි. අනිවාර්යයෙන්ම. ජාතියේ කිරිමව හැටියට එහෙම නැත්නම් ලකී ලංකා ඩෙයිරිස් පොත්ගුලික සමාගමේ සභාපතිවරයා විදිහට අනේක විද රාජකාරි ඔබේ හිස මත, ඔබේ දෙවුර මත තියෙනවා. ඒත් අපේ මේ හිතවතුන් කතා කරන මොහොතක ඔබේ අනිකුත් රාජකාරී අතරතුර වුණත් ඔවුන්ට කතා කරන්න, ඔවුන්ගේ පැනයට, ඔවුන්ගේ ගැටලුවට විසඳුමක් දෙන්න ඔබ කාලය මිඩංග කිරීම පිළිබඳ අපේ අනේක ස්තුතිය පුද කරන්නට ඕනේ. අපි එහෙමනම් මේ අද දවසේදී Be the change හරහා අපේ මාතෘකාව පොඩ්ඩක් වෙන තැනකට ගෙනියමු. ඔබ කියපු විදිහට තරුණ පරම්පරාව සහ අලුතෙන් ව්‍යවසායකෙක්, ව්‍යාපාරිකයෙක් වෙන්න බලාපොරොත්තු වෙන පිරිසක් අප ඉදිරිපිට මේ ඉන්නවා නම් අපි හොඳයි කියලා මට හිතෙනවා. කොහොමද බිස්නස් එකක් කරන්නේ, කොහොමද ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කියන සිතුවිල්ලට ගියොත් අපි පහුගිය සති කීපය තුළදී කතා කරා කොහොමද අපි තුළ සුබවාදී දැක්මක් ඇති කරගන්නේ, විෂන් එකක්, මිෂන් එකක් ඇති කරගන්නේ, ඊට පස්සේ කොහොමද ඒ කරා යන්නේ, අපි පියවරෙන් පියවර කතා කළා. දැන් ඒ කියපු පොදු මාතෘකාවට අපිට දැන් ඉලක්කයක් තියෙනවා. ඒ තමයි ව්‍යාපාරිකයෙක් වෙන්න කොහොමද ගමන පටන් ගන්න ඕනේ, කොතනින්ද පටන් ගන්න ඕනේ? ඔව් දිනේෂ්, ඇත්තටම දැන් ව්‍යාපාරිකයෙක් කියලා කිව්වහම දැන් අපි කියන්නේ ව්‍යවසායකයෙක් කියලා. දැන් ඉතින් මොකද ව්‍යාපාරිකයා කියනට වඩා ටිකක් හොඳයි ඒ ව්‍යවසායකයා කියන වචනය. විද්‍යාත්මකයි සහ බරපතලයි. ඔව්. ඉතින් කවුද මේ අවදානම් දරන්නේ? ඇත්තටම මේක අපි තාම කෙටියෙන් කියනවා ව්‍යාපාරයක් ඇති කර ගන්නවා කියන්නේ යම්කිසි අවදානමක් ගන්නවා. යම්කිසි බරක් කරට ගන්නවා. සාමාන්‍ය දේ විදියට ඉන්නේ නැතුව පොඩ්ඩක් එතනින් එහාට යනවා. ඔබට යනවා. ඒ කියන්නේ ගඟට පනින්න තීරණය කරනවා. අනිවාර්යයෙන්ම. මොකද තමන්ට ආපස්සට යන්න තියෙන ඉඩකඩ නැති කරගන්නවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි හිතමු පාලමක් උඩ හිටගෙන ඉන්නවා කියලා. මේ පාලමක් උඩ හිටගෙන ඉන්නකොට මේ අපේ පාලමේ දෙපැත්තටම අපිට යන්න පුළුවන්. ඕන ඉස්සරහට යන්න පුළුවන්, පිටිපස්සට යන්න පුළුවන්, ගැටලුවක් නැහැ. හැබැයි යම් කිසි විදියකින් මේ පාලම එක පැත්තකින් පුපුරලා පාලම කැඩිලා ඉවරලා කෑලි දෙකකට වෙන් වුණොත් එතකොට අපිට එක පැත්තට යන්න පුළුවන්. ඉතින් ආපස්සට යන්න බෑ. ඉතින් මෙන්න මේ ව්‍යාපාර පටන් ගන්න තියෙන විශේෂම මානසිකත්වයක් තමයි මේ ආපස්සට යන්න තියෙන නොහැකියාව. මොකද කෙනෙක් ගොඩක් වෙලාවට අපේ රටේ වෙලා තියෙන්නේ පටන් ගන්නවා. හැබැයි මේ පටන් ගත්තට ඒක දිගට කරගෙන යන්නේ නැහැ.
ඉතින් අතරම මොකද ඒගොල්ලන්ට හැකියාව තියෙනවා ආපස්සට යන්න. ඉතින් ඔබට යම් කිසි විදියක හැකියාවක් තිබෙනවා නම් මේ ආපස්සට යන්න බැරි කරගන්න. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. සමහර අය නම් ඒක හිතාමතා කරගන්නත් යම් කිසි කෙනෙකුට පුළුවන් වෙනවා. සමහර විට ඉබේම මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ජීවිතයේ ඇති වෙන යම් ගැටලු සමහරට බිඳ වැටීම් වෙන්න පුළුවන්. එතකොට Tamanට මේක නොකර බැරි වෙනවා. කොහොම හරි මේක කරන්නම කියන අදහසටපත් වෙනවා. එතෙන්ට ආවට පස්සේ තමයි මේක දිගින් දිගටම යන්නේ. මොකද ව්‍යාපාරේ ව්‍යවසායක මානසිකත්වයක් ගොඩනගා ගන්න එක අතිශයින් වැදගත්. ඔබ මෙතෙක් කියපු කාරණා අතුරින් මගේ හිතට දැනිච්ච කරුණු දෙකක් මම නැවත සඳහන් කරනවා. ඒ තමයි ව්‍යවසායකයෙක් කියලා බඳුන්වන්නේ අවදානමක් දරන්න සූදානම් කෙනෙක්. එතකොට ඔබ කල්පනා කරලා බලන්න ඔබ අවදානමක් දරන්න සූදානම්ද? එහෙමනම් ව්‍යවසායකයෙක් වීම සඳහා පළවෙනි කොන්දේසි ඔබ සපුරාගෙන තියෙනවා. දෙවෙනි කොන්දේසි ලාල් කීර්තිගුණවර්ධන මහතා කියන්නේ ඔබ U-turn ගහන්න කැමති කෙනෙක් නෙමෙයි. ඔබ ආපහු හැරෙන්න කැමති කෙනෙක් නෙමෙයි. ගමන පටන් ගත්තයින් පස්සේ කොහොම හරි සාර්ථකත්වයේ කරා යා යුතුයි කියන නිශ්චිත ඉලක්කේ එල්බගෙන සිටින්නේ. පැහැදිලි අපිට. ඔව්. අර බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මිනිසුන් ඉන්නවා වර්ග 3ක් කියලා. එකක් තමයි කිසිම දවසක අලුතෙන් යම් දෙයක් පටන් ගන්න නැති අය, අවදානමක් ගන්නෙ නැති අය. ඒගොල්ලන් හැමදාම මේක කල්දදා ඉන්නවා, හෙට පටන් ගන්නවා කියලා ඉන්නවා. හැබැයි කිසිම දවසක අලුත් දෙයකට අත ගහන්නේ නැහැ. ඒගොල්ලෝ අයිති වෙනවා නීච කියන කාණ්ඩයට අයිති වෙනවා කියලා උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. ඊට පස්සේ තව කටසක් ඉන්නව පටන් ගන්නවා. මේ පටන් ගත්තාට ඒගොල්ලෝ අතරමඟ නවත්තනවා. ටික කාලයක් මේක කරන්නේ අතරමඟ නතර කරනවා. එතකොට ඒගොල්ලෝ මධ්‍යම ගණයට වැටෙනවා කියලා දේශනා කරලා තියෙනවා. ඒ වගේම තව කට්ටියක් ඉන්නවා මේ පටන් ගන්න දේ දිගටම ඉවර වෙනකම්ම කරන අත්හරින්නේ නැහැ. අතරමඟ නතර කරන්නේ නැහැ. ඒගොල්ලෝ උත්තම ගණයට අයත් වෙනවා කියලා කියලා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මෙන්න මේ හුඟක් අයට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි පටන් ගන්න බයයි කල් දානවා. ඒකට හේතු වෙන්නේ තමන් පුංචි කාලේ ඉඳලාම ගොඩනැගිච්ච මානසිකත්වය. ගොඩක් වෙලාවට තමන්ගේ සිතුවිලි දැන් සිතුවිලි කියන එක අපි දන්නවා සිතුවිලි වලට හේතු වෙන්නේ තමන්ගේ ජීවන අත්දැකීම් කියලා. දැන් ගොඩක් gedara දැන් අර අපි මුලින් කතා කරා වගේ පුංචි කාලේ අපි නොදැනුවත්වම අපේ ආත්ම විශ්වාසය අඩු වෙනවා. ඒක වෙන්නේ අපි දැනුවත්ව නෙමෙයි නොදැනුවත්ව. දෙමව්පියන් එක්ක කටයුතු කරද්දී අපි නොදැනුවත්ව මේ ආත්ම විශ්වාසය අඩු වෙනවා. ඒ අඩුවීම තුළ අපේ සිතුවිලි දාරා අපි හැම වෙලාවෙම අපිට මේ අර සුබවාදී මානසිකත්වයක් ගොඩ නැගිලා නැහැ ගොඩක් වෙලාවට. හැම වෙලේම තමන් යම්කිසි තැනක සීමා වෙනවා, කොටු වෙනවා. තමන්ගේ සිතුවිලි එක්තරා මට්ටමකට සීමා සහිතව තමයි වැඩ කරන්නේ. ඒතර එහෙම වැඩ කරන්න පටන් ගත්තාම තමයි මේ කියන ප්‍රශ්නේ එන්නේ. ඒ කියන්නේ එතනට අලුත් දෙයක් කරන්න, එතනින් එහාට යන්න, තමන් ඉන්න තැනින් උඩට යන්න තමන්ට හිතෙන්නේ නැහැ. එතකොට දැන් තමන් අර තමන්ගේ වටේ හදා ගන්න පොඩි මේ තමන්ගේ ලෝකයක් තාප්පයක් වගේ. එතකොට එතනින් එහාට යන්න එක ලේසි වෙන්නේ නැහැ කෙනෙකුට. ඉතින් මෙන්න මේ සඳහා මේ ව්‍යාපාරයකට අවශ්‍ය වෙන වැදගත්ම දේ තමයි මානසිකත්වය කියන එක. චිත්ත ශක්තිය. තමන්ට හොඳ සිතුවිලි චිත්ත ශක්තියක් තියෙන්න ඕන මේ බිස්නස් එකක් හරියට පටන් ගන්න නම් කරගෙන යන නම්. මොකද එහෙම නැත්නම් හරියට අරිදාලම තිබුණොත් මේක අනිවාර්යයෙන්ම හරියනවා. මොකද මේ මූලික දේ තමයි අවශ්‍ය වෙන ධෛර්යය කියන එක. මේකට එහා වෙන මුකුත්ම නැහැ. අවශ්‍ය වීරිය, ධෛර්යය, මේ ශක්තිය මූලික වශයෙන් ගොඩනගා ගන්න ඕනේ. ඒ සඳහා තමන් කොයිතරම් කාලයක් ගත්තත් කමන්නේ හොඳ මානසිකත්වයක් හදා ගන්න. ඊට පස්සේ තමන් මග නතර කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. මේක හැබැයි දිනුෂ මම මෙහෙම කිව්වට දැන් බලන්න අපේ රටේ මුල් තැනට ආපු ව්‍යාපාරිකයෝ ඉස්සර කාලේ ප්‍රසිද්ධ දැන් කතාවක් තියෙනවා මේ මාතර දකුණෙන් ආපු ව්‍යාපාරිකයෝ තමයි කොළඹ ඉහළ මට්ටම් වලට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වැඩි දිනෙක ගත්තොත් එහෙම හුඟක් අය ඇවිල්ලා තියෙන්නේ මේ ඒ පොඩි කාලේ ගෙදරින් පැනලා ඇවිල්ලා ඒ වගේ රුපියලක් අරගෙන ගෙදරින් පැනලා ගිහිල්ලා එතකොට කොහොමද මේ මොකද්ද මේකේ තියෙන මේ විද්‍යාත්මක පැත්ත කියලා අපි බැලුවොත් එහෙම දැන් යම් කිසි කෙනෙක් පුංචි කාලෙම මේ තීරණය ගත්තාම මේ අභියෝගේ බාරගත්තාම තමන්ගේ හිතට තමන් ගන්න ආයෙ නැවත ගෙදර එන්න බලාගෙන නෙමෙයි ගෙදරින් පැනලා යන්නේ. තමන් කොහොම හරි මේක ජය ගන්නවා කියන මේ මානසිකත්වය. කියන්නේ එතකොට අර ආපස්සට යන්නේ නැහැ. තමන්ගේ අර පාලම කුඩු කර ගන්නවා. පාලම මේ බ්ලාස්ට් කර ගන්නවා. ඒ වගේ එකක්. එතකොට දැන් අර මම අහලා තියෙන කතාවක් එක්තරා යුද්ධ පෙරමුණකට යන එක්තරා මේ යුද්ධ සෙබළුන් කණ්ඩායමක් ඔවුන්ගේ චිත්ත ශක්තිය වැඩි කරන්න ඉස්සෙල්ලාම මේ
මේ නායකයා කරේ තමන් ආපු මේ නෞකාව ඒ එක්තරා දූපතකට ගිහිල්ලා තරඟ කරනකොට ඒ තමන් ආපු යාත්‍රාවට ගිනි තබපු එක. ගිනි තියලා තමන්ගේ සෙබළුන්ට කිව්ව බලන්න සෙබළුනේ අර මේ ගිනි ගන්න අපි ආපු යාත්‍රාව අපිට දැන් යන්න විදියක් නැහැ. අපිට තියෙන්නේ එක්කෝ සටන් කරලා දිනන්න ඕනේ එහෙම නැත්නම් මෙතනම මැරෙන්න ඕනේ. ওই දෙකෙන් එකයි. ඩුවෝඩයි. ඔව් ඒක තමයි. ඉතින් ඒ වගේ මේ තමන්ට මේ ආපස්සට යන්න තියෙන හැකියාව කෙසේ හෝ නැති කර ගන්නට ඕනේ. මොකද ආපස්සට යන්න හිතුනොත් යම් වෙලෙම දැන් අපේ ගොඩක් වෙලාවට අපේ රටේ තියෙන්නේ එච්චර මුකුත් ඕනේ යම් කිසි කෙනෙක් රැකියාවකට ගියා කියන්න. රැකියාවකට ගියාම සමහරට මුල් දවස් ටිකේදී පොඩි ප්‍රශ්න එනවා, හිත රිදීම් ඇති වෙනවා. ඉතින් අපේ රටේ මේ දෙමව්පියන් දරුවන්ට ගොඩක් ආදරේනේ. එතකොට ඒ හින්දාම ගොඩක් වෙලාවට ගෙදර මතක් වෙනවා. ඉතින් පළවෙනි මාස 2-3 පන්න ගන්න ගත්තේ නැත්නම් සමහර වෙලාවට ආපහු ගෙදර යනවා. ඉතින් ඒක තමයි වෙන්නේ. මොකද අම්මා මතක් වෙනවා, තාත්තා මතක් වෙනවා. ඉතින් ගෙදර යනවා. ඉතින් ඒ වගේ අර අපි ඉන්නේ ඒ වගේ මානසිකත්වයක ගොඩක් අපේ රට. දැන් ඔක පිටරටක් ගත්තොත් ඔය ඊට ගොඩක් වෙනස්. පිටරටක කොහොම කරත් අවුරුදු 18 පෙන්නට පස්සේ Tamanට අනිවාර්යෙන් තනියම ජීවත් වෙන්න වෙනවා. නමුත් මෙහි ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. ඊට වඩා වෙනස් තත්ත්වෙදී. අපි කොච්චර මර සමහර වෙලාවට මම කියනවා මර මේ ත්‍රී වීල් වල එහෙම පිටිපස්සේ මම දැකලා තියෙනවා ගහලා තියෙනවා මේ අතේ සතේ නැතත් අම්මා පුතේ කියයි කියලා. හරි. ඒ වගේ එකක්. දැන් ඒ ලංකාවේ පුතේ කියලා කිව්වට පිටරටවල වල නම් එහෙම වෙන්නේ නැහැ. සල්ලි තියෙන්න ඕනේ. ඉතින් අර ඒ වගේ තමන්ට දියුණු වෙන්න තියෙන උවමනාව, මේ මානසිකත්වය මෙන්න මේක තමයි ඇති කරගන්න ඕනේ අපි මුලින්ම. අපි මෙහෙම තැනකට යමු. දැන් ඔබ කියනවා වගේ අම්මා අතේ සතේ නැතත් පුතේ කියන නිසා බොහෝ විට රැකියා කරන්න ඕනේ. එහෙම නැත්නම් රටේ ශ්‍රම බලකායට එකතු වෙන්න ඕනේ. ආදායම් උපයන්න ඕනේ වයසේ දරුවෝ මේ මොහොත වන විටත් මේ දෙමව්පියන්ගේ රැකවරණය ලැබමින් ඉන්නවා ඇති. ආණ්ඩුවෙන් රස්සාවක් දෙනකම් හොයම නැත්නම් පෞද්ගලික අංශයේ කෙනෙක් Tamanට ළඟට ඇවිල්ලා රස්සාවක් දෙනකම් බලන් ඉන්න තවදුරටත් අවශ්‍ය වන්නේ නැහැ. එහෙම බෑ. කොහොමද පටන් ගන්න? ව්‍යාපාරයක් පටන් ගන්න කොහොමද මුල් හිතවිල්ල ඇති කරගන්න ඕනේ? ඔබ කොළඹ රස්සාව කර ඉඳලා ඒක දාලා ගිහිල්ලා ආයි ගමට යනවා. ගිහිල්ලා ඔබ එතකොට ගන්න ලොකු අවදානමක්. ඒ කියන්නේ මාසේ පඩිය හම්බ වෙනවා. ඒ රස්සාව දාලා යන්නේ ඔබ. මේ වැඩේ හරි නොගියොත් ගොඩක් වෙලාවට මෙන්න මේ ඔන්න උතන තමයි ප්‍රශ්නේ එන්නේ හැමෝටම. ඔය මේ හරි නොගියොත් කියන තැන. ඒක තමයි හැම වෙලාවෙම මොකක්වත් අපි කරන්නේ නැහැ. ඒක අසාර්ථක වෙයි කියන බයක් අපේ ඇතුලේ හිත ඇතුලේ තියෙනවා. ඒකට චැලෙන්ජ් කරන්න බෑ ගොඩක් වෙලාවට. ඒක නිසා තමයි හැම වෙලේෙම කල්පනා කරන්නේ ඊළඟ පියවර තියන්න තමන් බයයි. ඒ ඔන්න ඔය බය ගතිය තමයි අපි අඩු කරන්නේ. ඒකට ඇත්තටම කරන්න ඕන දේ තමයි තමන්ගේ ආත්ම විශ්වාසය දියුණු කරගන්න එක. ඒක තමන් හැම වෙලාවෙම මේ ධනාත්මක පොත්පත් සංගරා මේ වැඩසටහන් හැම නිරන්තරයෙන් ඒවට හිතට නිරන්තරයෙන් ඒවා එක්ක කටයුතු කරනකොට ඔය අපි ඔය ධනසිත සමාජය කියන සංකල්පය ගොඩනගලා තියෙන ඒ සඳහා නිතරම ධනාත්මක දේවල් ඇසුරු කරන්න ධනාත්මකව හිතන්න. ඒතර කාලයත් එක්ක මේක ක්‍රමයෙන් තමන්ගේ මේ සිතුවිල්ල වෙනස් වෙනවා. තමන්ගේ මේ අර ආපස්සට යාමේ ගතිය බයයි කියලා හිතන ගතිය නැති වෙනවා. ඉතින් මෙන්න මේ බය ගතිය තියෙන නිසා හුඟක් අයට දැන් සමහර අයට දැන් සමහරට ආයෝජනය කරන්න මුදලුත් තියෙනවා අනිත් සියලුම සම්පත් තියෙනවා. හැබැයි බයයි. මොකද ඉස්සෙල්ලාම හිතනවා අපි මේක කරොත් ෆේල් වෙයි කියලා. මේක ෆේල් වුණොත් මම මොකද කරන්න කියලා එහෙම හිතනවා. එහෙම හිතන නිසා පියවර තියන්නේ නැහැ ඉස්සරහට. ඔව්. එහෙම ඔබ පියවර තියන්න බයෙන් ඉන්නවා නම් මේ කතාබහ වගේම Positive Mind Club FB එක හරහා Facebook හරහා ඔබට පිවිසෙන්න පුළුවන්. ඒ වගේම sammaditi.lk වෙබ් අඩවියට පිවිසෙන්න, atahithalanka.lk වෙබ් අඩවියට පිවිසෙනකොට බොහෝ දේ දැනගන්නට හැකියි. අපි සූදානම් විරාමයක් ලබන්න. Be the change. වෙනස් වෙන්න පුළුවන් සහ වෙනස් විය හැකි. වෙනස සමාජය තුළින් අපේක්ෂා කරනවා නොවේ, වෙනස මා තුළ ඇති කරගන්න. ඒක තමයි අපේ යෝජනාව. Be the change. මේ හරහා ලෝකයේ අනිත් මිනිස්සු වෙනස් වෙන තුරු බලා සිට මං වෙනස් වෙනවා නෙවෙයි, මම වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒකට පදනම අපි දමා ගත්තා. අපිට මේ පදනම දැමුවේ ලාල් කීර්තිගුණවර්ධන මහතා, ලකි ලංකා ඩේරිස් පෞද්ගලික සමාගමේ සභාපතිතුමා. මේ මොහොතේ පටන් එහෙම නැත්නම් මේ අපේ කතාබහ ආරම්භ කළ මොහොතේ පටන් කියන හැම වචනයක්ම ඔහු
ප්‍රායෝගිකව ඔප්පු කර තිබෙනවා. ඒ නිසා ඔහු කියන දේ පිළිගන්න මැලි වෙන්න කාරණාවක් අපිට නැහැ. අපි සූදානම් කතාව මුලින් නතර කරපු තැනට නැවත වතාවක් ගෙනියන. ඒ තමයි ව්‍යවසායකයෙක් වෙන්න ව්‍යාපාරයක් ආරම්භ කර ගැනීමේ මුල් හිතවිල්ලෙයි අපි ඉන්නේ. ඒකට අපි අවධානමක් ගන්න ඕනේ. ආපසු නොහැරීමේ ලක්ෂණය අපි තුල තියෙන්න ඕනේ. හැබැයි ඒත් අපිට බය පටන් ගන්න. ඔව් ඒ බය නිසා තමයි අපි බය නැති කරගෙන ඒ බය ඇති වෙන්නේ ඇත්තටම රැකියාව අර කරන යම්කිසි කෙනෙක් ගොඩක් කලාවට රැකියාවක් කරන කෙනෙක් වුණත් ඒ කරද්දී තමන් නියම දැක්මෙන් නෙවෙයි ඒ වැඩ කරන්නේ. නියම දැක්මෙන් වැඩ කරගෙන යනවා නම් ඒ කියන්නේ තමන් වෘත්තිය තුල තමන්ගේ වෘත්තිය තුල තමන් ඉගෙන ගන්නවා කියලා හිතාගෙන වැඩ කරනවා නම් මම මේ හැම දෙයක්ම මගේ ජීවිතේට ස්වර්ණමය වටිනාකමක් තියෙනවා. තව කවදා හරි දවසක මට මේක ඕන වෙනවා. මම මේක තුලින් මගේ ජීවිතේ ගොඩනගා ගන්නවා කියලා අදහසක් ඇතුව වැඩ කරද්දී රැකියාව නෙමෙයි එතකොට. එතකොට ඒක ඉගෙන ගන්නවා. එතකොට සමහරවිට ඒක තමන්ට දැනෙන්නේ මේක හරි විශ්වවිද්‍යාලයක් වගේ ලොකු දෙයක් ලොකු මේ වැදගත් දෙයක් නේ මම මේ දැනගන්නේ මම ඉගෙන ගන්න කියලා. ඉතින් අන්නේ தත්ත්වය ඇති කර ගැනීම තමයි ඇති කරගත්තොත් තමයි තමන්ට ඒ අර තෘප්තිමත් භාවය සහ උමනාව ඇති වෙලා මේ අර මානසිකත්වය පටන් ගැනීමට අවශ්‍ය මානසිකත්වය ලැබෙන්නේ. මේක වටින කාරණාවක්. ඒ කියන්නේ ඔබ දැනට මාසික වැටුපක් ලබන රස්සාවක් කරන කෙනෙක් වුණත් ඔබට ව්‍යවසායකයෙක් වීමේ උනන්දුවක් එහෙම නැත්නම් ඒ උන ඔබට තියෙනවා නම් ඔබ ඔබේ සීමාව නෙමෙයි ඔබ බලනවා මේ ආයතනය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ මේ ආයතනයට එන අභියෝග මොනවද ඒවට කොහොමද කළමනාකාරීත්වය මුහුණ දෙන්නේ මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද වෙන එකක් තියා ඔබ සුපිරි වෙළඳ සැලකට සුපර් මාකට් එකකට ගියොත් එතනදිත් මේ කියන්නේ ව්‍යවසායකත්වයේ අරමුණ එහෙම නැත්නම් ඒ කාර්යභාරය ඔබට දිනා ගන්නට හැකි. ඒක දකින්න ඕනේ. දැන් ඇත්තටම අපි දකින්නවනේ සමහරලාට අපි උද්ඝෝෂණයක් හිතමු මොන හරි වෘත්තීය යම්කිසි වෘත්තීය මේ අයිතිවාසිකමක් දිනා ගැනීම සඳහා කරන උද්ඝෝෂණයක් අපි නිගමනට හිතලා බලමු. මේ උද්ඝෝෂණය කරද්දී ඔවුන් ඇත්තටම ඒ කියන මානසිකත්වයේ නැති නිසා තමයි ඒක වෙන්නේ. එහෙම නැත්නම් Tamanට දැනෙන දේ අපි කියන්නේ උපයා ගන්න දෙයට ධනය කියලා. ඇත්තටම දැන් අපි කියනවා අපිට රැකියාවක් කරද්දී අපිට ලැබෙන මේ මුදල් විතරක් නෙවෙයි හම්බ වෙන්නේ පඩිය විතරක් නෙමෙයි අපිට හම්බ වෙන්නේ. පඩියට අමතරව අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා දැනගන්නවා. මේ හැම දෙයක් අපි මේ සමස්තයක් වශයෙන් ගත්තොත් මේ සියල්ල අයිති වෙන්නේ ධනය කියන එකට. එතකොට මේ ධනය රැස් කරගත්තාම කවදා හරි දවසක ඒක Tamanට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඉතින් Taman ලබන පොඩි දේ වුණත් ඒ අත්දැකීමක් විදිහට හිතනවා නම් මම මේ විඳින්නේ එක්තරා වැදගත් අත්දැකීමක් මේක මගේ ජීවිතයට අනාගතයේදී ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියන මානසිකත්වය. මේ මානසිකත්වය තුළින් හිටියොත් විතරයි Tamanට ව්‍යාපාරය පටන් ගැනීමට බය නැති කරගෙන ව්‍යාපාරය පටන් ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට තව එකක් තමයි අපි මුලින් කතා කරපු අර ෆේල් වෙයි කියලා තියෙන බය. මේක අසාර්ථක වෙයි කියලා තියෙන බය නිසා සමහර වෙලාවට මේ කෙනෙකුට හිතෙනවා මේක පටන් ගන්නේ නැහැ. අසාර්ථක වෙයි කියලා. හැබැයි ඔබ කල්පනා කරලා බලන්න අසාර්ථක වුණේ නැත්නම් අපි කොහොමද දැනගන්නේ Tamanට මේක කරන්න බැරිද පුළුවන්ද කියලා. ඔබට යම්කිසි දෙයක් උත්සාහ කරන තුරු කිසිම දවසක කියන්න අයිතියක් නැහැ කියන්න බෑ ඔබට ඒ දේ කරන්න බෑ කියලා. බැරි වෙනවා අසාර්ථක වෙනවා කියලා. ඔබ බැරිද කියලා බලන්න පටන් අරන් බලන්න ඕන උත්සාහ කරලා බලන්න ඕන. පටන් ගන්න නැතුව අපි කොහොමද කියන්නේ මේක වර්ධිනවා කියලා. අනිත් එක වැරදීම තමයි ජයග්‍රහණයට හේතු වෙන්නේ. අර අපි කිව්වා failures are pillars to success කියලා. ඒ කියන්නේ තමන්ගේ පරාජයන් ජයග්‍රහණයේ ජය කණු බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා වහම පටන් ගන්න ඕනේ. මේක ගැන ආයි කතාවක් නැහැ. කොච්චර මේ ප්‍රශ්න තිබුණත් මේක පටන් අරගෙන බලනවා කියන්නේ අලුත් අත්දැකීමක් ඔබට එකතු වෙනවා. සමහර විට දැන් එතෙන්දී සමහරෙකුට එනවා අභියෝගයක් ඒ පටන් ගන්නට අවශ්‍ය වෙන මූලික සුදුසුකම් තියනවාද? සමහරලාට ප්‍රාග්ධනය තියනවාද? එහෙම ගැටලුවක් ඇති වෙනවා. දැන් මම පෞද්ගලිකව ව්‍යාපාරය ආරම්භ කරනකොට කිසිම දෙයක් තිබුණේ නැහැ. අඩුම ගානේ රුපියලක්වත් තිබුණා කියලා කිව්වනම් ඒක මං හිතන්නේ නිවැරදි නෑ. ඔබ ඇත්තටම ලකී ලංකා ඩේරීස් කියලා අද දවසේ මේ ජාතියේ කිරිමව බවට පත් වී තිබෙන ආයතනය ආරම්භ කරන මොහොත වෙද්දී ඔබට මාසික පඩියක් හම්බ වෙන රස්සාවක් තිබුණා. ඒකත් දාලා ඔබ එන්නේ. ඒ කියන්නේ හරියට නිකන් හෙවණක් තිබිච්ච තැනක ඉඳලා ඔබ මහ වැස්සක තෙමෙන්න යනවා වගේ වැඩක්. ඔව් අනිවාර්යෙන්ම. මොකද එතෙන්දී වෙන්නේ ඒ තැනටපත් වෙන්න සඳහා තමයි මම අර කිව්වේ මානසිකත්වය හදා ගන්න ඕනේ කියලා. ඒ වගේම තමන්ට ලොකු උමනාවක් ඇති වෙලා තියෙනවා ජීවිතේ. තමන්ට දැන් ගොඩක් අයට ඒ අවශ්‍යතාවය තියෙනවා. අනිත් එක තවත් විශේෂ වැදගත්ම කාරණයක් තියෙනවා. අපි හුඟක් අය හිතනවා අපිට මේ වෙනස් වෙන්න ඕනේ මට මගේ පෞද්ගලිකව මගේ ජීවිතය ගොඩනගා ගන්නම විතරයි කියලා. නෑ ඊට එහා දෙයක් අපිට කතා කරන්න තියෙනවා. මොකද අපේ රට ගැන හිතන්න ඕනේ. අපේ රට දියුණු වෙන්න නම් අපි
මම වෙනස් වෙන්න ඕනේ. මෙන්න මේ தත්ත්වය තමයි දැන් අපි be the change කියලා කියන්නේ ඇත්තටම Tamanට සමාජයේ විය යුතු වෙනස තමා වෙන්න කියන එක. තමා දැකිය යුතු වෙනස තමා ඇති කරගන්න. Taman ගොඩක් වෙලාට අපි කියන්නේ අරක වෙනස් වෙන්න ඕන, මේක වෙනස් වෙන්න ඕන, අර ක්‍රමය වෙනස් වෙන්න ඕන, හැම දෙයක්ම වෙනස් වෙන්න ඕන කියලා කිව්වට ඒ කියන ඒ විය යුතු අදහස Taman තුළ වෙනස් කරගන්නේ නැහැ ගොඩක් වෙලාවට. Taman මේ වෙනස ඇති කරගත්තා නම් ඉබේම අර සියල්ල Tamanට අවශ්‍ය සියලුම දේවල් වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේක තමයි මේ විය යුත්තේ. ඉතින් ඒක නිසා දැන් ව්‍යාපාරයක් කිරීමේදී බය නැතුව මේක වහම පටන් ගන්න ඕනේ. පටන් ගත්තාම සමහර විට පළවෙනි වරට ෆේල් වෙන්න ඉඩ තියෙනවා. ෆේල් වුණා කියලා තමන්ගේ ඉලක්කය හිතේ තියෙනවානේ. හරි අපි මුලින් අර මූලික අඩිතාලම දාලානේ තියෙන්නේ ස්මාර්ට් විදිහට ඉලක්කයක් හදාගෙන ඊළඟට අනාගත දැක්මක් හදාගෙන ඒ දැක්ම ඔස්සේ ඒ ඉලක්කය යටිහිතට කාවද්දගෙන ස්වයං යෝජනා කරලා යටිහිතට කාවද්ද ගත්තට පස්සේ తాවකාලික පසුබෑමකින් කවදාකවත් තමන් නතර වෙන්නේ නැහැ. මෙතනදී අතුරු ප්‍රශ්නයක් ඒක සමහරට මේ කතාබහේ මීට පස්සේ එන්න ප්‍රශ්නයක් වෙන්නත් ඉඩ තියෙනවා. මම මොන විදිය ව්‍යාපාරයක්ද මම ආරම්භ කරන්න ඕනේ? ඔව් ඒක කොහොමද හොයාගන්නේ කියන එක ප්‍රශ්නයක්. ඉතින් සමහරු කතා කරලා අහනවා මම බිස්නස් එකක් පටන් ගන්න කැමැත්තෙන් ඉන්නවා. මම මොන වගේ එකක්ද හොයාගන්නේ කියලා මම දැන් ඒක ගැන එතන හිර වෙලා තියෙනවා. මම කොහොමද මේක දැනගන්නේ මට මොකද්ද පටන් ගන්න පුළුවන් හොඳම දේ මොකද්ද කියන එක. ඉතින් එතෙන්දී තමයි අර ෂොට් ඇනලිසිස් එක ඕන වෙන්නේ. අපි කිව්වා ෂොට් විශ්ලේෂණයක් කරන්න කියලා. ඒ කියන්නේ ශක්තියින්, දුර්වලතා, අවස්ථා සහ තර්ජන. Tamanට මේ හැම එකටම දැන් ඔබට තියෙන්න පුළුවන් සමහර වෙලාවට ආසා උමනාවල් කීපයක්. එතකොට එක එකට මට පුළුවන් මේ දේවල් ටික දාලා Tamanට මේ දේ කිරීමට තියෙන ශක්තියින් මොනවාද? අපි මේ දවස්වලට ගැළපෙන උදාහරණයක් ගනිමුකෝ. දැන් දේශීය කිරි නිෂ්පාදනය වැඩි කරන්න හොඳම අවස්ථාවක් මේ උදා වෙලා තියෙන්නේ. අපි කිරි ගවයෙක් මිලදී ගන්නවා කියලා හිතමුකෝ. ඒක උදාහරණයක් අරගෙන SWOT ඇනලිසිස් එකක් කොහොමද අපි කරන්නේ? ඔව් ඉතින් ඒක ඇත්තටම දිනෝෂ සමහර මේ අපිට සම්පූර්ණ දවසක් කතා කරන මාතෘකාවක්. ඉතින් මොකද ඒකත් ඊටාම හොඳ ව්‍යාපාරයක්. කිරි වෙළඳාම් කිරි ගවයෙක් ඇති කරගෙන හොඳ ව්‍යාපාරිකයෙක් බවට පත් වෙන්න පුළුවන්. අපි කියන්නේ ලංකාවේ තියෙන තත්ත්වය නම් බොහොම කනගාටුදායකයි. මොකද අපි කියන්නේ ගොවියා කිව්වහම ඊටාමත්ම දුප්පත් මිනිස්සෙක් විදිහට තමයි මුළු ලංකාවෙම මිනිස්සුන්ගේ හිතේ තියෙන මේ ගොවියා. කිරි ගොවියා කියන්නේ හරිම අහිංසක දුප්පත් මිනිස්සෙක්. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්න ඕනේ නැහැ. මොකද ලෝකයේ කිසිම රටක එහෙම වෙලා නැහැ. ඒක නිසා මේ ගොවියා කියන්නේ එහෙම ඒ දුප්පත්කම ගොවියත් එක්ක බැඳිලා තියෙන තත්ත්වය නැති කර ගන්න ඕනේ. අපිට ඊටාමත්ම අනිත් එක උගත්කම මේ කරන්න ඕනේ, ව්‍යාපාර කරන්න ඕනේ. එහෙම නැත්නම් ගොවිතැන කරන්න ඕනේ. මේ කියන විදිහේ ගව පාලනය කරන්න ඕනේ. මේ නූගත් අය කියන අවශ්‍යතාවයක් නැහැ. හොඳට උගත්කම තියෙන්න ඕනේ. අද දවසේ ව්‍යාපාරයක් කරනවා නම් යම්කිසි උගත්කමක් ඔබට තියෙන. ඔබ දන්න තරමට ඔබට වාසි. ඒක ඔබේ ශක්තියින් වලට එකතු වෙනවා. දැන් ශක්තියින් මොනවද? දැන් අපි හිතමු කෘෂිකර්ම උපාධිධාරී උපාධියක් තියෙන කෙනෙක් කොට හිතන්න පුළුවන් එයාගේ හිතේ තියෙන්නේ AC කරපු කාමරයක වාඩි වෙලා කාර්යාලයක වැඩ කරන මානසිකත්වය. සමහරට අර එක්තරා පොතක් තියෙනවා මේ පොහොසත් පියා සහ දුප්පත් පියා කියලා මේ rich dad poor dad කියන ඒ කෘතිය. මේ පොතේ තියෙනවා මේ ඊටාම ලස්සන අවස්ථා කීපයක්. මොකද මේ ඒ පුද්ගලයා පොඩි කාලේ ඉඳලා එයාට පියවරුන් දෙදෙනෙක් හිටියා කියලා කියනවා. මේ පියවරුන් දෙදෙනා කියන්නේ තමන්ගේ පියා සහ තමන්ගේ යාළුවාගේ පියා. ඉතින් ඒ දෙන්නම මෙයාට එක එක උපදෙස් දීලා තියෙනවා පුංචි කාලේ. හැබැයි තමන්ගේ පියා දුප්පත් පියෙක්. තමන්ගේ යාළුවාගේ පියා පොහොසත් එක්කෙනෙක්. එතකොට යාළුවාගේ පියා දෙන උපදේශුයි තමන්ගේම තාත්තා දෙන උපදේශුයි ගත්තාම මේ දෙක පරස්පර විරෝධී. ඉතින් ඒක නිසා දැන් මේවා බලපානවා අනාගතය ගොඩනගා ගැනීමට කියන එක ඉතාමත්ම පැහැදිලිව මේ rich dad poor dad කියන මේ පොතේ විස්තර කරනවා. ඉතින් ඒ වගේ දැන් අපි දැන් කෘෂිකර්ම උපාධියක් තියෙන කෙනෙකුට තමන්ගේ හිතේ ගොඩනැගිලා වෙන්න පුළුවන් අර සමහරට තමන්ගේ දෙමව්පියන් රජයේ සේවකයන් වෙන්න පුළුවන්. එතකොට එහෙම කෙනෙකුට ගොඩක් වෙලාවට රජයේ සේවකයන්ගේ ලොකුම අවශ්‍යතාවය තමන්ගේ පුතා හෝ දුව අනාගතයේදී රජයේ රැකියාවක් ලබා ගන්නට. ඉතින් මේක තමයි මූලික වශයෙන්ම කරන පුංචි කාලේ ඉඳලාම අපි ඔහුගේ හිත තුළ මේ මානසිකත්වය ගොඩනගනවා. ඉතින් ඔහුට ඕනේ අනිවාර්යයෙන්ම රජයේ රැකියාවක්. ඉතින් ඔහු කවදාවත් හිතන්නේ මං තනියම ව්‍යාපාරයක් කරනවා කියන එක. ඉතින් ඒකට අර මුලින් ටික අපි දැන් උගත්කම ඇති වුණාට පස්සේ අපිට දැනෙනවා අපි දැන් කෘෂිකර්ම උපාධියක් ලැබුවා නම් අපි දන්නවා මේ සියලුම ශාස්ත්‍රය මේ කරන විදිය දන්නවා. දැන් අපිට පුළුවන් වෙන්න ඕන කිරි හරකෙක්ගෙන් පටන් අරන් කිරි හරක කොහොමද
මේ අපි දන්න තනකොළ වගා කරන්නේ කොහොමද? තනකොළ වගා කරන්න අවශ්‍ය වෙන භූමිය මොකක්ද? ඒකට අවශ්‍ය වෙන මූලික අවශ්‍යතා මොනවද? මේ හැමදේම ඒවා ශක්තියින්. ස්ට්‍රෙන්ත්ස් කියලා S අකුරෙන් පටන් ගන්න ෂොට් ඇනලිසිස් එක කරනවා. ඉතින් මේ සියල්ල මම මේ කර්මාන්තය දන්නවා, මම මේකට අවශ්‍ය තාක්ෂණය දන්නවා, මේ රටේ සියලුම දේවල් තියෙනවා, මේකට අවශ්‍ය පසුබිම, හොඳ වෙළඳ අවස්ථාවක් තියෙනවා. එතකොට මේ ඒ විදිහට ශක්තියින් ඊළඟට දුර්වලතා. සමහර දුර්වලතා කියන්නේ මට මේකට පළපුරුද්දක් නැතිකම. ඒක ඉඩකඩ අඩු වෙනවා කියන්නේ. ඒ වගේ පොඩි පොඩි දුර්වලතා තියෙන්න පුළුවන්. ඒක කොහොමද ජය ගන්නෙ? ඊළඟට අවස්ථා. දැන් අවස්ථාව කියන එක ගත්තොත් මේ රටේ අද වෙනකොට තමයි මේක තියෙන හොඳම අවස්ථාව තියෙන්නේ. අද දැන් අපි කෘෂිකර්ම උපාධිධාරීන් ඉන්න පුළුවන් මේ වෙනකොට රටේ ජොබ් එකක් බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඕනේ නැහැ. දැන් මේ වෙලාවේ ඇයි අපි රස්සාවක් ජොබ් එකක් බලාපොරොත්තු වෙන්නේ? මේ වගේ මේ හැමතැනම කෘෂිකර්මය කරන්න පුළුවන් රටක ලොකු අවස්ථාවක් තියෙනවා. ඒ වගේම යම්කිසි තර්ජන ඇති වෙන්නත් පුළුවන්. ඉතින් යම්කිසි ත්‍රෙට්ස් ඒකට අපි අතන තර්ජන කියලා කියන්නේ අපි කියන අභියෝග කියලා. ඒ අභියෝග නැතිද මේ ව්‍යාපාරයක් හෝ ජයග්‍රහණයක් නැහැ. හැම වෙලාවෙම යම්කිසි ජයග්‍රහණයක් තියෙනවා. එතන අභියෝගයක් තියෙනවම තමයි. ඉතින් මේ කියන දේවල් තමන් සරලව මම ඊටම කෙටියෙන් කියන්නේ සරලව මේ ලියාගත්තා නම් කොලේ එක තමන්ට පුළුවන් දැනගන්න මේකෙන් මට සාර්ථක වෙන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒ වගේ අදහස් කීපයක් තියෙනවා නම් හැම එකටම මේ වගේ ෂොට් ඇනලිසිස් එකක් ෂොට් විශ්ලේෂණයක් කරලා බලන්න. S අකුර, W අකුර, O අකුර, T අකුර. මේ කියන ඒ කියන්නේ ශක්තියින්, දුර්වලතා, අවස්ථා, තර්ජන. අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් strengths, weaknesses, opportunities and threats කියන එක. එතකොට මේ කියන දේවල් Tamanට කොයි තරම් තියෙනවද කියන එක ගැන විශ්ලේෂණයක් කරගත්තාම Tamanට කරන්න පුළුවන් Tamanට වඩාත්ම ප්‍රවණතාවයක් තියෙන, වඩාත්ම පැහැදිලි අනාගතයක් තියෙන මේ අතරින් කුමන අදහසට ගියොත්ද කියන එක. ඔබේ හිතේ තියෙනවා බිස්නස් එකක් පටන් ගන්න ඕනේ කියන හිතවිල්ල. එහෙම මොන වගේ බිස්නස් එකක්ද කරන්න කියලා ඔබෙන් ප්‍රශ්නයක් අහුවම ඔබට උත්තර කීපයක් එනවා. ඒ කියපු උත්තර එකින් එකට SWOT ඇනලිසිස් එකක් කරන්න. SWOT ඇනලිසිස් එකක් කරන්න. එයින් වැඩිපුරම ඔබට දැනෙන්න පුළුවන් මම කොතෙන්ටද ආයුත්තේ කියලා. කෝච්චිය අද්දෙද්දීම දකින්නවා සමහර වෙලාවට රාජකාරියට යන එන උදවිය හැන්දෑවට යන ගමන් පොත් ටිකක් අරගෙන ගිහිල්ලා තමන්ගේ බ්‍රීෆ් කේස් එකේ නැත්නම් තමන් රාජකාරියට ගෙනින්න මල්ලෙම දාගෙන ගිහිල්ලා කෝච්චියේ පෙට්ටියෙන් පෙට්ටිය ගිහිල්ලා ඒක විකුණනවා. අමතර ආදායමක්. දැන් ඒකට ලොකු ප්‍රාග්ධනයක් වියදම් කරන්න අවශ්‍ය වුණේ නැහැ. ලොකු අවධානමක් ගන්න අවශ්‍ය වුණෙත් නැහැ. අපි SWOT ඇනලිසිස් එකක් කළා. එතකොට දැනගත්ත මොකක්ද මම කරන්න ඕන ව්‍යාපාරය කියලා. හැබැයි ප්‍රශ්නයක් එනවා කොහොමද සල්ලි? කොහොමද උත්තරේ හොයාගන්නේ? ඇත්තටම සල්ලි වලට වැඩිය වටින්නේ ඌමනාව. සල්ලි කියන එක හොයාගන්න පුළුවන් හරි ලේසියෙන්ම. ඒක ඌමනාව තියෙනවා නම් සල්ලි කියන එක තමන් හොයාගෙන එනවා. ඒක ඔබටත් එහෙම වුණාද? අනිවාර්යෙන්. මොකද සංකල්පය කියන්නේ මොකද ධෛර්ය ශක්තිය. මොකද අද ලංකාවේ අලුත් ව්‍යාපාරවලට ණය දෙන්න බැංකු කීයක් තියෙනවද? එතකොට රාජ්‍ය අනුග්‍රහය ඇතිව බැංකු ගොඩක් තියෙනවා. ඒ වගේම ආයතන තියෙනවා. ව්‍යාපාර මේ තරම් තිබුණු කාලයක් මම දැකලා නැහැ. මොකද අපි ව්‍යාපාර පටන් ගන්න කාලේ මේ දැන් තියෙන සහයෝගය දෙන ආයතන වලින් මං හිතන්නේ 100න් එකක්වත් තිබුණේ නැහැ. අද වෙනකොට ලංකාවේ ව්‍යවසාය දියුණු කරන්න රාජ්‍යාංශයේ, පෞද්ගලිකාංශයේ කියන හැම පැත්තෙම ආයතන ගණනාවක් තියෙනවා. ඉතින් මේ ආයතන වලින් හැම ඕනම එකකට ගියොත් හුඟක් ඒවා නොමිලේ සපෝට් එක දෙන්නේ. දැන් අපි කාර්මික සංවර්ධන මණ්ඩලයට ගියොත් අපි කියනවා මේ IDB කියලා. ඒක ඉන්ඩස්ට්‍රියල් ඩෙවලොප්මන්ට් බෝඩ් එක. ඊළඟට EDB කියන ආයතන එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එක. මේවා සල්ලි ගන්න නැහැ නේ එක තැනකවත්. ඒ හැම තැනම ගිහිල්ලා නොමිලේ Tamanට අවශ්‍ය හැම දෙයක්ම ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අදහස පටන් පොඩියට අනිත් එක තව එකක් තමයි හුඟක් අය හිතනවා මේ ලොකුවට පටන් ගන්න. ඒක ලොකු වරදක්. පොඩියට පටන් ගන්න ඕනේ. දැන් පැලයක් අද අපි මේ පැලේ ඉඳන් අපිට ගහක් ඕන නම් අපි අද බීජයක් පැල කරන්න ඕනේ. බීජයක් පැල කරුවොත් තමයි ඉස්සෙල්ලා ඒකේ පියල්ලක් ඇවිල්ලා ඊට පස්සේ ඒක කොළයක් ඇවිල්ලා ඊට පස්සේ කොළ දෙකක් වෙලා කොළ තුනක් වෙලා ගහක් බවට පත් වෙන්නේ. මාර ඇටයක් තමයි මාර ගහක් වෙන්නේ. ඉස්සෙල්ලා මාර ඇටයක් අපි ගාව තියෙනවා. මේ මාර ඇටේ ඉඳන්න ඕනේ. ඉතින් මාර ඇටේ අපි කවදා හරි දවසක අපිට ලොකු ගහකින් පටන් ගන්න එක මම හිතන්නේ නැහැ. එහෙම කරන්න ඕනේ නැහැ. ඉස්සෙල්ලා පොඩියට පටන් ගන්න එක ඉතාම මොකද පොඩියට පටන් ගන්න අපිට මුදල් ලොකු අවශ්‍යතාවයක් නැහැ. අපිට ණය දෙන ආයතන තියෙනවා ගොඩක් වෙලාවට. Tamanට උමනාව තියෙනවා නම් Tamanගේ උනන්දුව දැක්කහම මේ රටේ ඕන තරම් ණය දෙන ආයතන තියෙනවා. ඔව්. ඒත් සමහර විට කෙනෙක්ට මේ කතාව අහගෙන ඉඳි ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. එහෙම කිව්වා වුණත් බැංකු ණයක් ගන්න ගියන් පස්සේ ආදායම් විස්තර අහනවා, ස්ථිර රැකියාවක් කරනවද අහනවා. මේ ප්‍රශ්න වලට කොහෙන්ද උත්තර හොයන්නේ කියලා. ඔබට එහෙම හිතනවා නම් අපි ඒ කාරණාව ගැන කතා කරමු.
මේ විරාමෙන් පස්සේ be the change. යලිත් be the change වෙත අපිට ලැබෙන ප්‍රතිචාර දිරිගන්වන සුළුයි. දිමුතු කල්‍යාණරත්න මහතා ලියන්නේ අපිට දෙහිවල කළුබෝවිල සිට be the change හි හැම මිනිත්තුවක්ම ඔහු ආසාවෙන් අත්විඳින බව කියා සිටිනවා පමණක් නෙවෙයි, ඔහු විසින් හඳුන්වා දෙන දිත්තේ සත්‍යවාදී පොදු ජන පුවරුව අප වෙත එවනවා. අපි වෙනම දවසක ලාල් කීර්ති ගුණවර්ධන මහතා කැමැත්ත පළ කළා මෙවැනි නව නිපැයුම් පිළිබඳව be the change ඔස්සේ කතා කරන්න ඉඩ වෙන් කරගනිමු කියලා. ස්තුතියි ඔබට සහ ඒ ප්‍රතිචාර තවදුරටත් අපි බලාපොරොත්තු වෙනවා. දැන් අද දවසේදී අපි මේ කතාව ගොතාගෙන යන්නේ ව්‍යවසායකයෙක් බවට පත්වීමේ ඉලක්කය කොහොමද සපුරාගන්නේ? දැන් අපිට අරමුණක් තියෙනවා, මොන වගේ බිස්නස් එකක්ද, මොන වගේ ව්‍යාපාරයක්ද, මොන වගේ ව්‍යවසායකයෙක් බවට මම පත් වෙනවාද කියලා අපි දන්නවා. තීරණය කරලායි තියෙන්නේ. ආරම්භ කරන්න ඕනේ කොතනද කියලා දන්නවා. අපිට අපු ප්‍රශ්න තමයි සල්ලි හොයාගන්නේ කොහොමද කියන එක. එතනයි අපි නතර වෙලා හිටියේ. ඔව්, සල්ලි කියලා කියන්නේ හැම ව්‍යාපාරයක් තුළම සල්ලිම වෙන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් අපි දන්නවා ව්‍යාපාර ගත්තාම සේවාවන් තියෙනවා. සර්විසස්. යම්කිසි භාණ්ඩයක් හදන්න පුළුවන්, සේවාවක් සපයන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් ඕකේ තව තියෙනවානේ දැන් බඩු භාණ්ඩ ගෙන්නලා විකුණන්නත් පුළුවන්. ලේසි වැඩ. ගොඩක් ඒවට ඒක දැන් පිටරටින් බඩු ගෙනල්ලා විකුණන එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. හැබැයි ඉතින් ඔබ හැම වෙලේම යම්කිසි දෙයක් ඒ වගේ දෙයකට අත ගහද්දි කල්පනා කරලා බලන්න තමන්ගේ රටට මොකද්ද මේකේ වෙන්නේ කියලා. බිස්නස් එකකදී ව්‍යාපාරයකදී අනිවාර්යෙන් වැදගත්ම දෙයක් තමයි තමන් දිනු වෙනවා වගේම මේ දේ කිරීම තුළින් යම්කිසි සමාජයට යම්කිසි දෙයක් සිද්ධ වෙනවාද කියලා. අපි කියනවා සමාජ ව්‍යාපාර කියලා. මොකද දැන් අද ලෝකේ දිනෝෂ වැඩියෙන්ම ප්‍රසිද්ධම වෙන්නේ ඉස්සරහට ඇදෙන්නේ මේ සෝෂල් එන්ටර්ප්‍රිනර්ෂිප් කියන එක. ඒ කියන්නේ සමාජ ව්‍යවසායකත්වය කියන එක. ඒ කියන්නේ තමන් කරන ව්‍යාපාරය සමාජයේ යම්කිසි ගැටලුවක් විසඳනවාද කියන එක. ඔබ යම්කිසි ව්‍යාපාරයක අදහසක් හිතනවා නම් මම හිතනවා ගොඩක් දුරට ඔබට හැකිනම් ඔබ පුළුවන් තරම් හිතන්න ඔබ සමාජයේ යම්කිසි ගැටලුවකට විසඳුමක් විදිහට ඔබේ ව්‍යාපාරය යොදා ගන්න. එතකොට හරිම වෙනස්. එතකොට වෙලාවට අපි කොහොම හරි සල්ලි හම්බ කරන එක නෙමෙයි කරන්නේ. අපි මේ ප්‍රශ්නයක් විසඳනවා සමාජයේ තියෙන. හැබැයි සමාජයේ තියෙන මේ ගැටලුවට විසඳුමක් දෙන අතරම ඒක ව්‍යාපාරයක් විදිහට කරගෙන යනවා. ව්‍යවසායක අදහසක්. ඉතින් මේ සමාජ ව්‍යවසායකයන් මේක ඇත්තටම ඉතාමත්ම ගැඹුරු එකක්. ඒක තුලින් දැන් අපේ රටේ හැම ව්‍යාපාරිකෙක්ම වගේ මේ සමාජයේ තියෙන ගැටලු වලට විසඳුම් විදිහට තමන්ගේ ව්‍යාපාරය දකිනවා නම් රට වෙනස් වෙන එක හරි මේ වේගවත් වෙනවා. රට ඊටාම ඉක්මනට වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා තමන්ට මුදල් හොයාගෙන දැන් ඇත්තටම මම ගත්තොත් එහෙම මට මතකයි මම මගේ පළවෙනි වැටුප ගත්තට පස්සේ මේ මම රැකියාව කරලා ගනිපු පළවෙනි වැටුපෙන් මම බැංකුවේ ගිහිල්ලා කරන්ට් account එකක් ජංගම ගිණුමක් විවෘත කෙරුවා. එතකොට මම මොකද්ද ජංගම ගිණුමක් කියලා දැනගෙන හිටියේ නෑ. හැබැයි මම එහෙම කරා. ඉතින් මට ඒකට පුංචි කාලේ ඉඳලා මගේ හිතේ තිබිච්ච මානසිකත්වයේ බලපාන්න නැති මම හිතනවා. ඉතින් කිසිම දෙයක් දන්නේ නැතුව කිසිම හවුහරණක් කිසිම හසරක් දන්නේ නැතුව මම පළවෙනි වැටුපෙන් ගිහිල්ලා ජංගම ගිණුමක් විවෘත කෙරුවා. එතකොට එහෙම තමයි ඊට පස්සේ අර මුදල් නැතුව ඔබ දන්නවා ආයතන වලින් භාණ්ඩ ගන්න පුළුවන් කාලයක් ඉස්සරහට මේ දින යොදලා චෙක් පත් දීලා ක්‍රෙඩිට් එකට. එහෙම ක්‍රමයක. ඇත්තටම අපි පටන් ගත්තේ ඒ විදිහට. එතකොට අපිට මුදල් අවශ්‍යුත් නැහැ. මුදල් කිසිම මුදලක් නැතුව අපි භාණ්ඩ අරගෙන විකුණනවා. ඉතින් ඒ ක්‍රමය තමයි අපේ ප්‍රාග්ධනය අපි හොයාගත්තේ ඒ විදිහට. ක්‍රමයෙන් ඊට පස්සේ අපි අර ඒ බයින් ඇන්ඩ් සෙලින් කියන එක භාණ්ඩ අරගෙන විකුණන එක නතර කරලා අපි ඒ වෙනුවට අපේම නිෂ්පාදනයක් ආරම්භ කරුවා. ඔබටත් එහෙම කරන්න පුළුවන්. තමන්ගේ නිෂ්පාදනයක් කරන්නට ඕනේ. සමහර ලාට එකවරම තමන්ගේ නිෂ්පාදනයකට යන්න බැරි වෙන්න පුළුවන්. ඒකට වෙනස් දෙයක්. දැන් සමහර අය ඕක මෙහෙම කරනවා. කාලයක් තිස්සේ සල්ලි එකතු කරනවා. ඒ කියන්නේ තමන්ගේ මේ වෘත්තියෙන් සමහර රැකියාවෙන් සල්ලි එකතු කරනවා. සමහරට අපිට හම්බෙනවා අර ෆන්ඩ් එකක් හම්බෙනවා අවසානයේදී මේ EPF ETF මේ සාධක අරමුදල්. ඉතින් මේවා සමහර අය ව්‍යාපාර වලට යොදවනවා ඊටම සාර්ථකව. ඉතින් ඒ සඳහා මූලික සූදානම් සමහර අය කාලයක් තිස්සේ ඒක එකතු කරලා
යම්කිසි ඔබගේ වැටුපෙන් යම්කිසි මුදලක් යොදවලා එකතු කරලා යම්කිසි මුදලක් එකතු කරලා තියා ගන්නවා. ඉතින් ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් කරලා යම්කිසි මූලික අනිත් එක ඊටාම විශාල විදියට නෙමෙයි පොඩියට ගෙදර බිස්නස් එකක් පටන් ගන්න එච්චරම මේ අවශ්‍ය වෙන්නේ නැහැ මුදලක්. අද අපේ රටේ මේ පහසුකම තියෙනවා. කෙනෙකුට තමන්ගේ ගෙදර වුණත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන්. දැන් අපි ආරම්භ කරේ අවංකවම ගෙදර. ඉතින් ඒ වගේ එහෙම පටන් අරගෙන මෙතන වැරදින්න හෝ හරියන්න අනිවාර්යෙන් පටන් ගන්න ඕනේ. පටන් අරගෙන යම්කිසි අත්දැකීමක් ලබන්න ඕනේ. ඉතින් ඔබට මේ ගත වෙන කාලය හැම වෙලේම අත්දැකීමක් ලබන්නට තියෙන කාලය තමයි මේ ගත වෙන්නේ. ඒ ඔබ අද පොඩි අත්දැකීමක් ලැබෙන දැන් සමහරවිට දැන් මේ අද පාසල් වල පවා ව්‍යවසායකත්වය කියන එක කියලා දෙනවා. ඒක විෂයක් බවට තියෙනවා. ව්‍යවසායකත්වය කියන විෂය තියෙනවා. ඊට පස්සේ මේ විෂය හරිම වැදගත් විෂයක්. ඉතින් දැන් අපිට පුළුවන් පාසලේදී පවා යම් මේ සුළු ව්‍යාපාරික අදහස් අරගෙන ක්‍රියාත්මක කරන්න සමහර පාසල් වල ඒක කරනවා. සමහර නිෂ්පාදන කරලා විකුණනවා. විශ්වවිද්‍යාලවලත් ඒක කරනවා. නිෂ්පාදනයක් කරලා විකුණනවා. ඒකට එතනින්ම අපිට ලොකු අත්දැකීමක් හම්බ වෙනවා. දැන් ඔබ එළියට එනකොට යම්කිසි අත්දැකීමක් ලැබලා තියෙන්නේ. ඉතින් ඒ වගේම සමහරලාට දැන් ගොඩක් අය මේ වැටුප බලාපොරොත්තු වෙනවා සමහර වෙලාවට මේ මට කීයක් හම්බ වෙනවද කියන එක ගැන සැලකිලිමත් වෙනවා. නමුත් ඒක නෙමෙයි වැදගත් වෙන්නේ තමන්ට කොයි වගේ අත්දැකීමක් ලබන්න පුළුවන්ද කියන එක. මේ ස්ථානෙට සම්බන්ධ වුණාට පස්සේ මුකුත්ම මේ මුදලක් නැති වුණත් ඒ අත්දැකීම් තුළින් ඔබට ඒක ආයෝජනය කරන්න පුළුවන්. ඔව්. දැන් ඔබ මෙහෙම කියාගෙන යද්දී අපිට නිදසුන් ගොඩක් මතක් වෙනවා. අර රිචඩ් බ්‍රැන්සන් කියනවා ඔබට යම් දවසක පියාඹන්න උවමනා නම් ඔබ අවුරුදු 16 දී ගුවන්තොටුපළක රස්සාවක් හොයාගෙන තේ ගහන්න රස්සාවක් හොයාගෙන හැබැයි S2 අරගෙන ඉන්න. ඔබ මේ කියන්නේ කතාව. ඔබ පියන් කෙනෙක් විදියට නැත්නම් කාර්යාල කාර්ය සහායකයෙක් විදියට නම් ආයතනයේ රාජකාරී කරන්නේ S අරගෙන ඉන්න කොහොමද මේ ක්‍රියාකාරීත්වය කියලා. ඔබට යම් දවසක ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන්. අපි දැන් මේ පියවර ටික පහු කරගෙන ඇවිල්ලා කොහොමද ව්‍යාපාරය ආරම්භ කරන්නේ? ඒකට මුදල් හොයාගන්නේ කොහොමද? මේ ප්‍රශ්නෙට කොහොමද උත්තර දෙන්නේ කියන තැනයි රැඳී හිටියේ. එතනදී ලාල්කීර්ති ගුණවර්ධන මහතා කියා සිටින්නේ මුදල නෙවෙයි ප්‍රශ්නේ. ඒකට උත්තර ඕන තරම් තියෙනවා. ඔබට හොයාගෙන ගියොත් මුදල කියන එක පුංචි ප්‍රශ්නයක් විතරයි. එතුමාගේ උදාහරණ වලින් ගත්තම මුලින්ම කරන්ට් account එකක් ජංගම ගිණුමක් ආරම්භ කළා ක්‍රෙඩිට් වලින් වැඩ කළේ. එහෙම නැත්නම් එතුමා යෝජනා කරනවා පඩියෙන් යම් කොටසක් බැගින් ඉතුරු කරන්න. අර්ථ සාධක මුදල වගේ යම් මුදලක් පාවිච්චි කරන්න. එහෙමත්ම නැත්නම් ඔබට ඔබේ දෙමව්පියන්ගෙන් යම් මුදලක් ගන්න පුළුවන්. හොඳම ක්‍රමය යෝජනා කරන්නේ අඩු මුදලකින් ආරම්භ කරන්න. එතකොට අර කියපු අවදානමත් අඩුයි. අවදානම අනිවාර්යෙන් අඩුයි. මොකද පොඩි ගානකින් පටන් ගන්න පුළුවන්. පොඩි ගානකින් පටන් අරගෙන අනිත් එක තව එකක් තමයි හුඟක් වෙලාවට ඔබට පුළුවන් නම් මේක කෙසේ හෝ නිෂ්පාදනයක් බවට පෙරලන්න. ඒක තමයි වැදගත්ම වෙන්නේ. අද ලෝකයේ තියෙන වැදගත් දැන් අපේ රටේ තියෙන තත්ත්වය ගත්තොත් එහෙම රටේ වෙළඳසැලකට ගිහිල්ලා අපි බැලුවොත් එහෙම පිටරට නිෂ්පාදන කොච්චර තියෙනවද ලංකාවේ නිෂ්පාදන කොච්චර තියෙනවද කියලා 75%ක්ම දැන් තියෙන්නේ එක්ක චීනයේ එක්ක ඉන්දියාවේ නිෂ්පාදන. එතකොට ඒ කියන්නේ අපිට අවස්ථාව තියෙනවා කියලා. අර ෂොට් ඇනලිසිස් එකේ අවස්ථාව තමයි ඔය කියන්නේ. කියන්නේ පිටරට නිෂ්පාදන නම් අපේ රටේ කඩවල තියෙන්නේ. අපිට දැන් අවස්ථාවක් තියෙනවා අපේ රටේ නිෂ්පාදන කරන්න. ඒකට පුළුවන් තරම් නිෂ්පාදනයි වැඩි කරන්න ඕනේ. දැන් රටක සාර්ථකත්වයේ මනින ඒකක අපි කියනවා දල ජාතික නිෂ්පාදනය කියලා. මේ දල ජාතික නිෂ්පාදනය රට තුල කරන නිෂ්පාදනය කොතරම්ද කියලා. රට දියුණු වෙන්නේ මේ රට තුල නිෂ්පාදනය වැඩි කිරීම තුලදී. ඒක නිසා හැම වෙලාවෙම ඔබ උත්සාහ කරන ව්‍යාපාරයක් කරනවා නම් ඔබ බඩු අරගෙන විකුණනවා. පිටරටකින් බඩු ගෙනලා විකුණනට වඩා දහසක් හොඳයි ඔබ විසින් ඊටාම සුළුවෙන් හොය යම්කිසි දෙයක් කරන්න. අනිත් එක යම්කිසි දෙයක් නිෂ්පාදනය කරන්න. අනිත් එක නිෂ්පාදනය කිරීමේදී කෙනෙකුට එන ගැටලුවක් තමයි මේක ක්වොලිටි එකටම කරන්න ඕන කියන උවමනාව. ඒ කියන්නේ මේ මුලින්ම මේ හොඳට හැම දෙයක්ම පරිපූර්ණ කරගෙන මේ හොඳ නිෂ්පාදනයක් ඇති කරන්න කියලා. සාමාන්‍යයෙන් එහෙම කරන්න හිතුවොත් එහෙම ඔබට මේක කරන්න වෙන්නේ නැහැ. ඒක නිසා ඔබ සාමාන්‍යයෙන් ඔබට පුළුවන් විදිහට මේක හදන්න. පුළුවන් විදිහට හදන්න හදලා ඉවර වෙලා ඒ පළවෙනි එක කීයකට හරි දෙන්න විකුණන්න. ඒකත් කරන්න ඕනේ. දැන් මම හිතන්නේ මොකද කාර්මික නිෂ්පාදනයක් වෙන්න පුළුවන් යම් කිසි විදියක දැන් සමහර දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා පිටරටින් එන භාණ්ඩත් එක්ක තරඟ කරන්න. චීනය වගේ රටක කරන නිෂ්පාදනය ගත්තාම ඒගොල්ලන්ගේ ඒ නිෂ්පාදන එකක ගන්න හරිම වැඩි. ඉතින් මිලියන ගණන බිලියන ගණනක් ඒගොල්ලෝ එකම ජාතික නිෂ්පාදනය කරනවා. එහෙම කරනකොට ඒගොල්ලන්ට සෑහෙන්න අඩු වියදමක් යන්නේ. හැබැයි අපි මෙහි අපිට හදන්න වෙන්නේ ඒ වෙනුවට එකයි නැත්නම් දෙකයි. ඒතකොට එකක් දෙකක් හදලා අපි කොහොමද අර චීනයේ හදන එකත් එක්ක තරඟ කරන්නේ? නමුත් ඒක නිසා අපිට සමහරට පළවෙනි එක විකුණන්න අපිට සිද්ධ වෙන්නේ එක සතේක ලාභයක් තියාගෙන වෙන්න පුළුවන්. පළවෙනි එක අපිට ලොකු ලාභයක් එතෙන්ට ඕනේ නැහැ. නිකන් හරි කාට හරි දීලා ඒක ඊට පස්සේ එයා පාවිච්චි කරනවද කියලා බලන්න. ගෙදරට ගිහිල්ලා හරි බලන්න.
එහෙම කරන්න ඕනේ. ගොඩක් කලකට මේ අපි හොඳ නිෂ්පාදනයක්ම දෙන්න හිතාගෙන හිටියොත් කිසිම දවසක ඔබට ඔබේ ව්‍යාපාරේ පටන් ගන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ පළවෙනි පියවරෙන්ම සාර්ථක වීම කියන එක හැම විටම අපේක්ෂා කරන්න බෑ. අනිවාර්යයෙන්ම එහෙම බෑ. ඔබ කුමන හෝ විදියට ඒක කරන්න. හරි ගස්සන්න. අපි ඔය කියන්නේ මහ පිහියෙන් කපලා කියලා. මම නිකන් කියන්නේ දැන් සාමාන්‍යයෙන් ගත්තාම අපිට දැන් Toyota කියන ආයතනය Toyota ආයතනය ඉස්සරහලා Toyota කියලාගේ මේ ඔරිජිනල් නම මේ Toyota කියන පුද්ගලයාගේ මේ ජපානයට ගියාම ජපානයේ තියෙන Toyota Memorial City කියලා වෙනම සිටි එකක් තියෙනවා. එතකොට Toyota අනුස්මරණ මේ එයා පාවිච්චි කරපු එයාගේ මූලික යන්ත්‍රයේ ඉඳලා හදපු පළවෙනි වාහනේ ඉඳලා ඒ සියල්ල තියෙනවා එතන සංරක්ෂණය කරලා මිනිස්සුන්ට බලන්න. එතෙන්ට ගියාම අපිට පේනවා ඇත්තටම පළවෙනි Toyota කාර් එක කොහොමද කියලා. පළවෙනි ඇත්තටම රෙදි වියන්න පටන් ගන්න තියෙනවා. Toyota කියන පුද්ගලයා මුලින්ම ආරම්භ කරලා තියෙන රෙදි වියන්න. ඒතකොට රෙදි වියපු මැෂිම අද තියෙනවා ඒ Toyota Memorial City එකේ තැන්පත් කරලා එතන තියෙන අපිට බලන්න පුළුවන් අදත් ඒක වැඩ කරන තත්ත්වෙන් හරි ගස්සලා තියෙනවා. ඉතින් ඒ වගේ අර පළවෙනි දේ හරිම වෙනස්. ඒ කියන්නේ ඒක ඔය කියන අද තියෙන Toyota කාර් එකක තත්ත්වය එදා තිබුණේ නැහැනේ. ඒ පළවෙනි එක ඔබ හදනකොටත් එහෙම තමයි. කවුරු අපි හැදුවත් එහෙමයි. ඒක නිසා ඒ ගැන හිතන්න එපා. තත්ත්වය මම සුපිරි එකක් හදන්න ඕනේ කියන හිතේ ඇති කරගන්න තියන්න පුළුවන් අනාගතේ කවදා හරි දවසක. අද හැබැයි පුළුවන් විදිහට ඒක හදන්න. හදලා ඉවර වෙලා ඒක කීයකට හරි දෙන්න. ඒ ගොඩක් කරලා ඊළඟට හදපු එකත් දැන් සමහරලාට ගොඩාක් ලොකු වියදමක් ගිහිල්ලා තමන් මේක විකුණ ගන්න බැරුව එතන නතර වෙන්න ඉඩ තියෙනවා. එහෙම නෙවෙයි ඒක Tamanට අඩුම ගානේ ලාභයක් නැතුව හරි ඒක දෙන්න. ඒක විකුණන්න. ඒක විකුණනහම අර කෑෂ් ෆ්ලෝ එක හරියනෝනේ. මේකත් හරියම වැදගත් දෙයක්. මොකද අපිට දෙවෙනි එක හදන්න අපිට මුදල් ඕනනේ. පළවෙනි එක දැන් තියෙන්නේ අපි ගාව තියෙන රුපියල් 50 නම් 100 නම් මේ රුපියල් 100න් අපි පළවෙනි එක හැදුවට පස්සේ ඒක හදලා ඒක විකුණන්න නැත්නම් අපිට දෙවෙනි එක හදන්න සල්ලි නැහැනේ. ඉතින් අපි ඒක නිසා මේ පළවෙනි එක කොහොම හරි විකුණන්න ඕනේ. පළවෙනි එක රුපියල් 101කට විකුණන්න පුළුවන් නම් කමක් නැහැ. එතකොට ඒ විදිහට විකුණලා අපි දෙවෙනි එක ආයෙ හදන්න ඕනේ. සමහරට ඔබ පළවෙනි එක හැදුවට වඩා චුට්ටක් වෙනස් කරලා ඔබ දෙවෙනි එක හදනවා. ඇයි ඔබට පළපුරුද්ද තියෙනවා. ඔබ යම්කිසි දෙයක් ඉගෙනගෙන තියෙනවා. ඔබගේ කස්ටමර් සමහරලාට ඔබගේ පාරිභෝගිකයා යම්කිසි දේවල් ටිකක් කියලා තියෙනවා. මේක මෙහෙම වෙනවා නම් හොඳයි කියලා. ඒ ඔක්කොම එකතු කරලා දෙවෙනි එක ඊට වඩා පොඩ්ඩක් හදනවා. හොඳට හදනවා. ඔහොම දෙවෙනි එක තුන්වෙනි එක ඊට පස්සේ එහෙම තමයි ඇත්තටම මේ කරන්න ඕනේ. එහෙම නැතුව එක සැරේට ඔක්කොම හරියට කරන්න සියල්ල නිවැරදිව කරන්න හිතන්න එපා. ඒක ප්‍රායෝගික නැහැ. ඒක නිසා ඒ Tamanට පුළුවන් විදියට තමන්ගේ නිෂ්පාදනය සිද්ධ කරන්න. සිද්ධ කරලා වෙළඳපොළට ඉදිරිපත් කරන සමහරට ඔබට ගොඩක් ප්‍රශ්න ගොඩක් කම්ප්ලේන් නේ ගොඩක් ප්‍රශ්න කිය මෙහෙම යම් මේ දේ හොඳ නැහැ කියලා ඒක හොඳයි එහෙම නේ මොකද ඒක තමයි ඊළඟට ඔබට ඊළඟ පියවර තියන්න ඒවා යොදා ගන්න පුළුවන් ඒ එන මේ දත්ත ටික අපි සූදානම් විරාමයක් ලබන්න. ආරම්භය තබන්න. ඒ ආරම්භයේදී ඔබට ඊට පස්සේන ප්‍රතිචාර තමයි ෆීඩ්බැක් එක ප්‍රතිපෝෂණය බවට පත් වෙන්නේ. ඒ අනුව ඔබට පුළුවන් ඔබේ ගමන කොහොමද හදගස්ව ගන්න ඕනි කියලා. සමහරට මේ අතරතුර ඔබේ සිදෙන අත්තරදීම ඔස්සේ අපිට බොහෝ දේවල් ඉගෙන ගන්නත් පුළුවන් නේ. අනිවාර්යයෙන්. මොකද අපි මේක දැන් ගොඩක් මේ ඔය එකම දැන් මේක කාලයත් එක්ක යනකොට තමයි ඔබට හැම ඕන වෙන්නේ මේකට තව පුද්ගලයෝ එකතු කරගන්න. Taman තනියම ගෙදරදී වෙන්න පුළුවන් කරන්නේ. තමන්ගේ පවුලේ අය වෙන්න පුළුවන් මේක පටන් ගන්න උදව් කරන්නේ. මුලින් සේවකයෙක් වෙන්නේ තමන්ගේ පවුලේ අය. ඊට පස්සේ පිටින් එක සේවකයෙක් බඳව ගන්නවා. එහෙම ගිහලා පස්සේ මේක අවසාන වෙන්නේ human resources development කියලා සමහරට HR department එක වෙනමම මේ මානව සම්පත් සංවර්ධන අංශයක් බවට පත් වෙන්නේ අර මුලින් ගෙදර හිටපු තමන්ගේ සමහරලාට තමන්ගේ සහෝදරයා සහෝදරිය තමයි මුලින් උදව් කරන්නේ. ඉතින් ඒවා මුලදී අපිට එහෙම ඕනේ නැති වුණාට හැබැයි පස්සේ කාලෙකදී මේවා ඒ පැත්තට ඒ අංශෙත් දෙන්න. තමාට මුල්‍ය පාලනය මේ කියන දැන් අංශ කීයකට මේක බෙදලා යනවද අලෙවිකරණය එහෙම කියලා බෙදෙන්නේ අර මුලදී කරන දේ මුලදී ඔබ තමයි මේ හැම දෙයක්ම තනියම කරන්නේ. ඒතකොට ඔබ මේ අත්දැකීම් ලබනවානේ මේ හැම පොඩි දෙයකම ඔබ විකුණන්න ඒක ඉගෙන ගන්නවා හදන්න ඉගෙන ගන්නවා තත්ත්ව පාලනය කරන්න ඉගෙන ගන්නවා පරිසරයට ගැලපෙන විදිහට මේ දේ කරන්න මොකද්ද කරන්න ඕනේ කියලා ඉගෙන ගන්නවා මේ හැම දෙයක්ම මේක ඇතුලේ තියෙනවා. ඉතින් මේකට මේ දැන් අපි මේ ගොඩක් දේවල් දැනගත්තේ මහා කාලයක් නෙමෙයි අවුරුදු 20ක් විතර කාලයක් ඇතුළත මේ ගෙදරින් පටන් අරගෙන පුංචියට පටන් ගන්නපු ව්‍යාපාරය ලංකාවේ පළවෙනි තැනට ගන්න පුළුවන් වුණා නම් ඔබ මං හිතන්නේ යම්කිසි දෙයක් දන්නවා දැන්
ඔබ තුළ යම්කිසි කොච්චර පොහසත්කමක් තියෙනවද ඔබ තුළ? ඔබට සමහරට මුදල් තියෙන්නත් පුළුවන්, ඔබ අධ්‍යාපනය ලැබලා තියෙන්න පුළුවන්, අත්දැකීම් ලැබලා තියෙන. මේ සියල්ල මිල කරන්න. මේ සියල්ලෙන් ඔබ ප්‍රයෝජනයක් ගන්න. මේවා තියාගෙන ඉන්න එපා. සමහරලාට මේ මොකද අපේ රට වෙනස් වෙන්න නම් ඔබ වෙනස් වෙන්න ඕනේ. අදම කල්පනා කරන්න. සහ ඔබ මේ කියන කතාව කියද්දි මට හිතුනේ ඔබත් සෑහෙන වෙනස් වුණා. ඒ කියන්නේ ඔබ මේ ගෙදර එක කිරි බෝතලයකින් මෙතන කිරි ලීටරයකින් මේ නිෂ්පාදනය කරන්න පටන් ගන්න කාලේ ඔබ සත්තුන් පිළිබඳව මේ පශු වෛද්‍ය විද්‍යාව පිළිබඳව ඔබ දැනන් හිටියේ නැහැ. ඔබ තාක්ෂණය ගැන දැනන් හිටියේ නැහැ. හැබැයි මේ බීද චේන්ජර් හා අද ඔබ මුණ ගැහෙන මේ මොහොත වෙද්දිත් ඔබ ඉන්දියාවට ගිහිල්ලා ඊයේ අද පාන්දර එන්නේ. හේතුව අවශ්‍ය කරන යන්ත්‍රයක එක කොටසක් හොයාගෙන ඔබ කෙනෙක් යවනවා සාර්ථක වෙන්න, ඊට පස්සේ ඔබ යනවා. මේ දැනුම ඔබ හොයාගන්නවා. ඒ කියන්නේ අර ව්‍යවසාය ආරම්භ කරද්දී, ව්‍යාපාරය ආරම්භ කරද්දී හිටපු ඔබ නෙමෙයි මේ ඉන්නේ. ඔබට එහෙම යෝගට් ටික හදාගෙන ඉන්න තිබුණා. හැබැයි ඔබ වෙන ගමනක් ආවා. මේකෙන් අපිට බොහෝ දේවල් ඉගෙන ගන්න තියෙනවා. මේක ඇත්තටම දැනුම් සාගරයක්. දැනුම හැමතැනම තියෙනවා. දැනුම Tamanට ලබා ගැනීමේ උමනාව තමයි නැත්තේ. ගොඩක් රට ඒක තමයි අඩු වෙලා තියෙන්නේ. ඉතින් ඒක තියෙනවා නම් දැනුම තියෙනවා. දැනුම දෙන ආයතන අත්දැකීම් ලබා ගන්න පුළුවන් අවස්ථා ඕන තරම් තියෙනවා. හැම දෙයක්ම අත්දැකීමක්. හැම අවස්ථාවක්ම Tamanට ජීවිතේට යම්කිසි දෙයක් ලං කරගන්න මොහොතක්. හැම තප්පරයක්ම. ඉතින් එහෙම හිතුවොත් එහෙම Tamanට මේ ගමන කොයිතරම් දුරට යන්න පුළුවන්ද? ඒ කියන්නේ කොයිතරම් ඉක්මනට මේ වැඩේ කරන්න පුළුවන්ද? වෙනස් වෙන්න පුළුවන්ද? දියුණු වෙන්න පුළුවන්ද? ඔව්. දැන් එතනදී මට තප්පරයක විතර තප්පර දෙක තුනක උත්තරයක් කියන්න බලන්න. දැන් ඔය කාලෙදී ඔබ අනිවාර්යයෙන්ම කාර්යබහුල වෙන්නේ නැති ව්‍යාපාරයකට. හැබැයි ඒ කාර්යබහුලයි කියලා වැඩ කරන්න බෑ මහන්සි කියලා හිතන කාලෙම තමයි ඔබ ඉගෙන ගන්නත් වෙන් කරන්නේ. කොහොමද ඒක සම්බර කරගත්තේ? මොකද ඒක අවශ්‍යයි. මොකද තමන් යම්කිසි ඉලක්කයක් හදාගත්තට පස්සේ ඒ ඉලක්කය සම්පූර්ණ කර ගැනීම සඳහා තමන්ගේ අර දුර්වලතා ටික මොනවද කියලා මුලින් අඳුර ගන්න ඕනේ. අඳුරගත්තම මට මෙතෙන්ට යන්න නම් මම මෙන්න මේ දේවල් නිවැරදි කරගත යුතුයි කියන එක හදාගන්න. මගේ තියෙන දුර්වලතා ටික මම මුලින් අඳුර ගන්නවා. අඳුරගත්තම ඒවා නිවැරදි කිරීම ගැනීම සඳහා මම හැම වෙලෙම නිරන්තරයෙන් මහන්සි වෙනවා. ඉතින් ඒවයි ප්‍රතිඵල විදිහට තමයි අර ඔය හැම දෙයක්ම මේ වෙන්නේ. අධ්‍යාපනය ලබන්න ඕනේ. අවශ්‍ය වෙන දැන් ඇත්තටම අදත් මම මෙතෙන්ට එන්න ඉස්සෙල්ලා කොළඹ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා මොකද අපි අර අලුත් පාඨමාලාවක් හදනවා මේ පටන් ගන්න හදනවා. ඉතින් ඒකට අවශ්‍ය වැඩ කටයුතු කරලා ආවේ. ඉතින් ඒක නිසා මේ ඔය කියන දේ ඉබේම හම්බ වෙනවා. මහන්සි දැනෙන්නේ නැහැ එතකොට? නෑ කිසිසේත්ම නෑ මහන්සියක් දැනෙන්නේ. මහන්සියක් දැනෙන්නේ නැහැ. ඒ මහන්සිය දැනෙන්නේ නැත්තේ ඇයි? අර අපි එක ඉලක්කයකට යනවනේ. ඒතකොට ඒ ඉලක්කයේ දකින්න සාර්ථකත්වය වෙන නැත්නම් ඒ ඉලක්කයට යන ගමනේදී අපි උපදින සාර්ථකත්වය, උපයන සාර්ථකත්වය නැවත සතුට බවට පත් වෙනවා. මුදල නෙමෙයි, මුදල එක සාධකයක් බවට පමණයි පත් වෙන්නේ. අපිට මේ තෘප්තිමත් මනසින් තව බොහෝ දේවල් කතා කරන්නට හැකි. ඒත් with the change වලදී අද අපි කතා කරපු කාරණා ටික නැවත කෙටියෙන් මතක් කරගනිමු. ව්‍යාපාරයක් ආරම්භ කරන්න නම් ඔබ අවදානම් දරන්නෙක් විය යුතුයි. ආපහු හැරෙන්න ඔබ සූදානම් නොවිය යුතුයි. මුදල නම් ප්‍රශ්නේ, මුදල කියන්නේ එක පුංචි ගැටලුවක් පමණක් බව හිතේ තියාගන්නට ඕනේ. මුදලට වඩා අවශ්‍ය කරන තවත් සාධක ගණනාවක් තියෙනවා. ඒ මොනවද කියලා අපි අද කතා කළා. පුංචි තැනින් පටන් ගනිමු. එතකොට අවදානම අඩුයි. කොයි වගේද ව්‍යාපාරයක් ආරම්භ කරන්න මුල් සිතුවිල්ල ආරම්භ කරන්න ඕනේ, පටන් ගන්න ඕනේ කියලා අපි කතා කළා. SWOT ඇනලිසිස් එකකින් ඒක පටන් ගන්න. මේ කියපු කාරණාව ඔස්සේ නැවත හිතන්න. තව දේවල් ඔබට ඔබේ හිතවිලි පෝෂණය කරගන්නට අවශ්‍ය නම් ඔබට දැනගන්න පුළුවන් atahithalanka.lk වෙබ් අඩවියෙන්, එහෙම නැත්නම් sammaditthi.lk වෙබ් අඩවියෙන් හෝ Positive Mind Club ෆෑන් පේජ් එකෙන් Facebook හි. මේ සියලු තොරතුරු එහෙම නැත්නම් මේ සියලු සිතිවිලි රටාවන් අපිට කීවේ ලකී ලංකා ඩෙයිරිස් පෞද්ගලික සමාගමේ සභාපතිතුමා, වසරේ විශිෂ්ට ව්‍යවසායකයා බවට පත් වූවා ලාල් කීර්ති ගුණවර්ධන මහතා. වෙහෙසකර දවසක් තුලදී වුණත් ඔබතුමා පැමිණ අපව වෙනස් කරන්න මේ දක්වපු දායකත්වයට ඔබට අනේක වාරයක් ස්තුතියි. අපි අමතකුණාර දැන් ඊළඟට තියෙන්නේ අලෙවිකරණය. ඒක අපි ඊළඟ මාතෘකාව වශයෙන් කතා කරමු. මොකද තමන් මේ කොහොමද ප්‍රචාරණය ඇති කරගන්නේ කියන එක. ඒකත් ඉතාමත්ම රසවත් මාතෘකාවක් බවට පත් වෙයි. අපි එහෙමනම් ඊළඟ කඩේමේදී නැවත මුණ ගැහෙමු. ඔබට වෙනස් වෙන්න පුළුවන් කියන විශ්වාසයෙන්ුයි අපි අද විරාමයක්